Welcome back to my YouTube channel. ඔන්න ගොඩ කාලෙකින් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම වීඩියෝ එකකින් ඔයගලන්ට ගොඩාක් කියලා දෙන්න හිතුනේ. මම දැක්කා Facebook එකේ උඩට පල්ලෙහාට යනකොට ගොඩක් අයට එක එක products allergy වෙලා. ඇයි මේ product allergy වෙන්නේ කියලා තමයි මම ඔයාලට allergy වෙන්න කලින් අපිට මොකක්ද කරන්න පුළුවන් කියලා මම කියනවා. ගොඩාක් අය එක එක products ගාගෙන මූණ ගොඩාක් සවුත්තු කරගෙන තියෙනවා. මූණේ pimples දාගෙන තියෙනවා. එතකොට මූණේ මේ rashes ඇවිල්ලා තියෙනවා. එතකොට මෙහි අණ්ඩයි ගොඩාක් ඩාර්ක් වෙලා තියෙනවා. එක එක්කිනාට එක එක ප්‍රශ්න වෙලා තියෙනවා. මේ එක එක product use කරන්න ගිහිල්ලා ප්‍රොඩක්ට් එකක් ගද්දී අනිවාර්යයෙන්ම සැලකිලිමත් අපි වෙන්න ඕනේ. ප්‍රොඩක්ට් එකේ මැනුෆැක්චර් ඩේට් එක, එක්ස්පයර් ඩේට් එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. මොකද පිට රටින් ගෙන්නන ඒවා ආයි ලංකාවට ගෙන්නුවට පස්සේ ලංකාවෙන් ආයි එයාලා මේ මැනුෆැක්චර් ඩේට් එක, එක්ස්පයර් ඩේට් එක ආයි ගහනවා. නමුත් එයාලා අර ස්ටිකර් එක ගහන්නේ ප්‍රොඩක්ට් එකේ අර හරි එකට උඩින්. එයාලා එතකොට බොරු ඩේට්ස් එහෙම දාන්න පුළුවන්. එතකොට අපිට ඒක ඇලර්ජික් වෙන්න පුළුවන්. මොකද පිටරට එක්ස්පයර් වෙච්ච එකක් මෙහෙ ගෙනල්ලා ආයි මේවා කරොත් එහෙම අපිට මේ ප්‍රොඩක්ට් එක ඇලර්ජි වෙන්න පුළුවන්. මොකද එක්ස්පයර් දෙයක් අපේ මූණේ ගෑවහම කොහොමද ඇලර්ජි වෙනවනේ. ඇලර්ජි වෙනවා කියන්නේ ඉතින් රෑෂ් දානවා, පිම්පල් දානවා, අර කලින් කිව්වා වගේ ඒ දේවල් වෙන්න පුළුවන්. ආයි ප්‍රොඩක්ට් එකක් ගද්දී ඕගොල්ලන් සැලකිලිමත් වෙන්න හොඳටම ඔයාගේ ස්කින් ටයිප් මගේ YouTube එකේ ඇති ස්කින් ටයිප් තෝරගන්න ඕනේ විදිය කොහොමද කියලා වීඩියෝ එක බලන්න මම උඩින් සජෙස්ට් කරන්නම්. ස්කින් ටයිප් එක ඔයාලගේ ස්කින් ටයිප් එක ඔයාලා හරියට තෝරගන්න ඕනේ. ඔයිලි ස්කින් එකක් තියන අය මේ ඔයිලි ස්කින් එකට අදාළ දේවල් නෙමෙයි යූස් කරන්නේ ආයි මේ වෙන දේවල්. එතකොට ඉතින් කොහොමත් ඇලර්ජි වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒකෙහිඳ ඕගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රොඩක්ට් එකක් තෝරගද්දී ඔයාලගේ ස්කින් ටයිප් එක ගැන හිතන්න. ගොඩාක් ප්‍රොඩක්ට් අපිට ඇලර්ජි වෙන්න පුළුවන්. අපි ගන්න අණ්ඩයි ක්‍රීම් එක, අපි ගන්න පැක් එක, අපි ගන්න බොඩි ලෝෂන් එක, බොඩි පැක්, ඩියෝඩ්‍රන්ට්, පර්ෆියුම් එක උනත් ඇලර්ජි වෙන්න පුළුවන්. අඩුම තරම ඔඩික්ලෝන් එක උනත් අපිට ඇලර්ජි වෙන්න පුළුවන්. ඒකෙන් අනිවාර්යෙන් මං කියන්නේ ඔයාලට ඔයාලා ප්‍රොඩක්ට් ගද්දී හොඳට හිතලා බලලා ගන්න. මං අද ඔයාලට කියන්නම් අපි කොහොමද පැච් ටෙස්ට් එකක් කරගන්නේ කියලා. එතකොට ඔයාලට පුළුවන් ඒ පැච් ටෙස්ට් එක කරලා ඒ ක්‍රීම් එක ඔයාට ඇලර්ජි වෙනවද, ඔයාගේ ස්කින් එක කොහොමද ඒකට රියැක්ට් කරන්නේ කියලා බලන්න. අපේ මේ ස්කින් එකට, ඒ කියන්නේ බොඩි හෝ ෆේස් හෝ ස්කින් එකට අපේ හැමට අලුත් ප්‍රොඩක්ට් එකක් හඳුන්වලා දෙනවා නම් අපි අනිවාර්යෙන් මෙන්න මේ කියන පැච් ටෙස්ට් එක කරන්න ඕනේ. අනිවාර්යෙන් පැච් ටෙස්ට් එකක් කරන්න. ඔහේ මූණේ ගාලා තමයි ගොඩක් අය කියනවා අනේ මගේ පිම්පල් එකක් ආවන. අනේ මට ඒක හරි ගියේ නෑ. මගේ මූණ රතු වුණා. අනේ මට ඒක හරි ගියේ නෑ. මගේ මූණ කසන්න ගත්තනේ කියන්නේ මෙන්න මේ පැච් ටෙස්ට් එක නොකර ඔයාලා ප්‍රොඩක්ට් එක යූස් කරන්න ගත්තොත් තමයි මෙන්න මේ කියන දේවල් ඔයාලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඔයාලගේ ක්‍රීම් එක හෝ වේවා, සීරම් එක හෝ වේවා, ටෝන හැමදේම අපේ ස්කින් එකට යූස් කරන්න පුළුවන් හැමදේම ඔයාලා යූස් කරන්න කලින් මෙන්න මේ මං කියන විදිහට පැච් ටෙස්ට් එක කරගෙන බලන්න. ටෙස්ට් එක කරන්නේ මෙහෙමයි. ඔයාලා මොන හරි ප්‍රොඩක්ට් එකක් ගන්න. අපි හිතමු අණ්ඩයි ක්‍රීම් එක කියලා. මේ තියෙන්නේ මගේ අණ්ඩයි ක්‍රීම් එක. අණ්ඩයි ක්‍රීම් එකක් අපි ගන්නවා නම් අලුතෙන් අනිවාර්යෙන් ඔයාලා මේ ගන්න ප්‍රොඩක්ට් එකේ පොඩ්ඩක් මේ වගේ මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන ඔයාලගේ මේ කන මෙන්න මේ කන තියනවනේ, කන පිටිපස්සේ මෙන්න මෙහෙම ගන්න. මෙහෙම ගන්න. ඔයාලට පුළුවන් පැය 24. පැය 24ක් බලන්න එතන පළු දානවද, රතු වෙනවද, කසනවද. මේ සමහර අයට තියෙනවා මෙතන ක්‍රීම් ගාපු තැන දැවිල්ල ගන්නවා. මම උඩ ෆොටෝස් තිබ්බොත් දාන්නම්. මෙහෙම මේ හරිය රතු වෙනවා. මේ ක්‍රීම් ගාපු තැන රතු වෙනවා නම්, කසනවා නම්, පළු දානවා නම්, දැවිල්ල ගන්නවා නම් මේ ඔයා යූස් කරන හදන ප්‍රොඩක්ට් එක ඔයාට ගැලපෙන්නේ නැහැ. ඒක ඔයාට රියැක්ට් කරන්න ළමයි අර මොකක්ද ඒකට කියන්නේ ඇලර්ජි වෙලා.
ඒ කියන්නේ අපේ ෆේස් එකටවත් අපේ බොඩි එකටවත් ඒක ගැලපෙන්නේ අනිවාර්යෙන් ගෑනු ළමයි තමන්ගේ මූණ සවුත්තු කරගන්න නැතුව අනිවාර්යෙන් තමන් ගන්න ප්‍රොඩක්ට් එකට ඇලර්ජි කීයක් දීලා ගත්තා. සල්ලි අපරාධ වෙන්න පුළුවන්. දැන් ඔයාගේ යාළුවට ගැලපෙනවා හොඳ මීට වඩා හොඳ අණ්ඩයි ක්‍රීම් එකක්. ඔයාට කියන ඔයා ගන්න මේ මගේ අණ්ඩයි ඔක්කොම ඩාර්ක්නස් නැති වුණා එහෙම. නමුත් ඔයා ඒක රුපියල් 4000 5000ක් අතර කියමු. අපි දුම් 5000ක් කියලා. 5000 දීලා ගත්තට ඔයා අනිවාර්යෙන් ඇලර්ජි ටෙස්ට් එකක් කරලා බලන්න. සමහර විට ඔයාට ඒක නොගැලපෙන්න පුළුවන්. ඔයා ගෑවට පස්සේ ඇස්සට මේ පෆිනස් එකක් ඇස්සට කසනවට වඩා අනිත් එක අපේ ඒරියාස් එහෙම හරි සෙන්සිටිව්. ඒ සෙන්සිටිව් දේවල් වලට අපි හානි නොකරගෙන මුලින්ම ඒකින්දා පැච් ටෙස්ට් එකක් කරගෙන ඉන්න. ඒක හොඳයි. තමන්ගේ සල්ලි අපරාධ තමයි. ඒ වුණාට දැන් යාළුවෙක් ඉන්නවනම් යාළුවගෙන් චුට්ටක් ඔයාට මේ ප්‍රොඩක්ට් එක ගන්න ඕන. ඔයාට ඒක හරියද කියලා යාළුවගෙන් චුට්ටක් ඉතින් අරගෙන ගාලා බලන්න. ඒක තමයි හොඳම දේ. නැත්තම් ඔයා ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරලා ඔයාට පුළුවන් මේ වගේ පැච් ටෙස්ට් එක කරගන්න. දැන් මේ වගේ කන අයිනේ හරි ඔයාගේ මෙතනත් පුළුවන් ඒක. ගොඩක් වෙලාවට කන අයිනේ යූස් කරනවා නම් හොඳයි. මේ පැච් ටෙස්ට් එක කරනවා නම් හොඳයි. මොකද ඒ හරිය ගොඩක් සෙන්සිටිව් ඒරියා එකක් ඉඳ ටක් ගාලා මේ අපිට රියැක්ට් කරන විදිහ හොයාගන්න පුළුවන්. දැන් එහෙම වෙලා ඔයාට කස්සනවවත් පළු දානවත් රතුනේවත් මුකුත්ම නැත්තම් එහෙනම් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න බය නැතෝ. ඒ කියන්නේ ඔයාගේ ස්කින් එක ඒකට කිසිම රියැක්ට් එකක් දක්වන්නේ නැහැ. ඔයාගේ මූණට ඒක හොඳයි. මූණට හෝ බොඩි එකට ඕන දෙයකට ඒක හොඳයි. මෙන්න මේකට තමයි ළමයි කියන්නේ පැච් ටෙස්ට් එක කියලා. පැච් ටෙස්ට් එක නැත්තම් මේකට කියනවා ඇලර්ජි ටෙස්ට් එක කියලා. ඔයාලා සැලුන් එකට ගියත් ඔයාලා කොණ්ඩේ හදන අපි හිතමු රීබෝන්ඩින් එකක් ෆර්මින් එකක් කරන්න යනවා කියලා. එයාට අනිවාර්යෙන් කියන්න මට පැච් ටෙස්ට් එක ගොඩාක් සැලුන් වල කරනවා. සමහර සැලුන් වල කරන්නේ නැහැ. අනිවාර්යෙන් මේ ඇලර්ජි ටෙස්ට් එකක් කරගන්න. ඒක හොඳයි. මොකද කොණ්ඩේට කරාට පස්සේ අර ඔක්කොම ලෝෂන්ස් ඔක්කොම හෙයා එකට ඇප්ලයි කරාට පස්සේ ඇලර්ජි වෙනවට වඩා හොඳයි ඇලර්ජි ටෙස්ට් එක කරලා ඇලර්ජි කියලා කලින් දැනගත්තොත් ඔයාට වෙන්න පුළුවන් ලොකුම අනතුරකින් ඔයාගේ කොණ්ඩේ ඔයාව දෙකම බේර ගන්න පුළුවන්. අපිට ස්කින් එක විතර නෙමෙයි හෙයා එකටත් ඇලර්ජි ටෙස්ට් එක කරන්න පුළුවන්. සමහර අයට තියෙනවා ෂැම්පූස් එහෙම දැම්මහම නිකන් ඇස් දෙක පෆි වෙනවා, ඔළුව කැක්කුම ගන්නවා. අන්න ඒ වගේ තමයි. ඒකටත් පුළුවන් නම් තමයි යූස් කරන්න. අලුතෙන් ෂැම්පූ එකක් යූස් කරන්න හදනවනම් ඒකටත් මේ වගේ ඇලර්ජි ටෙස්ට් එකක් කරගන්න. මොකද ඇලර්ජි වුණාට පස්සේ බෙහෙත් කරන්න හරි අමාරුයි. ඇලර්ජිස් හරි බයයි. තව දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. දැන් අපි මෙහෙම ප්‍රොඩක්ට් එකක් ගත්තොත් ඒ ප්‍රොඩක්ට් එකේ මැනුෆැක්චර් ඩේට් එක 23/12. මේ ප්‍රොඩක්ට් එක ගමුකෝ අපි 23/12 තමයි තියෙන්නේ. එනකොට එක්ස්පයර් ඩේට් එක තියෙන්නේ 28/12. අපි හිතනවා අපිට මේක අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් ඔයාලා හොඳට බලන්න ප්‍රොඩක්ට් වල තියෙනවා මෙන්න මේ වගේ. ඕපන් කරාට පස්සේ 12 months කියලා ගහලා මම ෆොටෝ එකක් මෙතන උඩ දාන්නම්. 12 months. ඒ කියන්නේ ඔයා මේක 23 ඕපන් කළා 28 වෙනකම් ඔයාලට පාවිච්චි කරන්න බෑ. ඔයා හිතන්නකෝ මේක 25 ඕපන්. දැන් මම මේක ඕපන් කරේ ගිය මාසේ වගේ. දැන් ගිය මාසේ ඕපන් කරාට පස්සේ මට පුළුවන් ඒ කියන්නේ ගිය මාසේ කියන්නේ ජූලි මාසෙනේ. ජූලි මාසේ ඉන්න ලබන අවුරුදු ජූලි වෙනකම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට මේකේ තියෙන්නේ 2028. 2028 වෙනකම් පාවිච්චි කරන්න බෑ. ඕපන් කළා මාස 12යි මේකේ පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රොඩක්ට් ගද්දි හොඳට හොයලා බලලා ගන්න. පාවිච්චි කරද්දිත් ඒක ඔය පොඩි දේවල් වලින් තමයි අපිට ඇලර්ජික් වෙන්න පුළුවන් අවස්ථා වැඩි. දැන් මේ අණ්ඩයි ක්‍රීම් එකේ මගේ ඒකේ දාලා තියෙන්නේ මැනුෆැක්චර් ඩේට් එකයි එක්ස්පයර් ඩේට් එකයි විතරයි. දැන් ගොඩාක් මම දැකලා තියෙනවා පිටරට ක්‍රීම්ස් වල බොඩි ලෝෂන්ස් වල ඒ වල මේ පැක් එකේ ඉඳන්ම එයාලගේ තියෙනවා මේ මගේ ස්ක්‍රබ් එක එහෙම ඒ ස්ක්‍රබ් එකෙත් ගහලා තියෙන්නේ මේ වගේ තමයි. ඕපන් කරාට පස්සේ සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා මාස 8යි මාස 6යි ඕපන් කරාට පස්සේ මාස 6යි පාවිච්චි කරන. ගොඩාක් වෙලාවට තියෙන්නේ මේ 12 months ඒ කියන්නේ ඕපන් කරලා ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දයි. තව දෙයක් ප්‍රොඩක්ට් එකක් තෝරා ගද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් හිතන්න ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන පොඩ්ඩක් බලන්න. දැන් බ්ලීචින් ක්‍රීම් හැම තැනම හෝම්මේඩ් ක්‍රීම් කියයි අරක කියයි මේක කියයි හැමදේම
රසදිය ගොඩාක් අඩංගු ක්‍රීම්ස් තමයි තියෙන්නේ. මන් දන්නේ දැන් ගෑල්ලමයි බලන හැමෝම මාරම සුදුයි කියන්නේ මේ සමහර වෙලාවට පාරේ දකිනවා මූණ පුදුම සුදුයි, කකුල් දෙක කළුයි. ක්‍රීම් එක යූස් කරනවා නම් ෆුල් බොඩි එකටම යූස් කරන්න, නැත්නම් වෙනස තේරෙනවා. බ්ලීචින් ගන්න කලින් 100 පාරක් හිතන්න තමන්ගේ වෙඩින් එක ළඟයි කියලා ඉක්මනට සුදු වෙන බ්ලීචින් ගන්නවා. යාළුවා මේකින් සුදු වුණා කියලා ගන්නවා. බ්ලීචින් ක්‍රීම් නම් යූස් කරන්න නැති තරමට හොඳයි. මම අද ඔයාලට කියලා දෙන්නවා පැච් ටෙස්ට් එක වුණාට මම මේ දැකපු දෙයක් මම හිතනවා මේක ඔයාලට එක්ක ෂෙයා කරගන්න එක හොඳයි කියලා. මොකද මේ බ්ලීචින් ක්‍රීම් ගාපු අය ඉන්නවා සෑහෙන මූණවල සවුත්තු කරගත්තු ගෑල් ළමයි බෙහෙත් කරලවත් හොඳ කරන්න බැරි. ඒකින්දා තමන්ගේ ස්කින් එකට දෙයක් තෝරගද්දී 100 පාරක් නෙමෙයි ලක්ෂ කෝටි ඇත්තිත් වාරයක් හිතලා හොඳම දෙයක් යූස් කරන්න. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම් වීඩියෝ පරක්කු කරන්න ආයි. ඉක්මනට එන්නම්. එහෙනම් මගේ හිරුණිය අනුත්‍රා YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා.